ඔන්න ටීචර් කියවනවා පුතාලත් ප්‍රශ්න පත්‍රයේ හොඳට ඡේදය දිහා බලා ගන්න. ආච්චි අම්මා අඹ ගස දෙවසට එමින් පුතේ ගිරවුන්ට ලේනුන්ට කුරුල්ලන්ටත් අඹ ටිකක් ඉතුරු කරන්න ජයයි කියයි. අක්කාට ගවුමක් මසමින් සිටි කසුන්ගේ අම්මා අඹ කූඩේ ළඟට එන්නේ කඩදාසි මලු කීපයක්ද රැගෙනය. අඹ ගසේ අඹ කැඩූ දවසට අසල්වැසියන්ට නෑදෑයන්ට අඹ වෙන් කිරීම කසුන්ගේ අම්මාගේ සිරිතය. අඹ කඩා අවසන් වූ පසු ඉදලගෙන අඹ ගස යට අතු ගෑම කසුන්ගේ සිරිතකි. පුතේ අපිට දීලා තියෙනවා මේ ඡේදේ. ඊට පස්සේ කියනවා ඡේදයේ ඇසුරින් පිළිතුරු සපයන්න කියලා ප්‍රශ්න 6කුත් දීලා තියෙනවා. ශිෂ්‍යත්ව විභාගේ අනිවාර්යයෙන්ම වෙන කොටසක් තමයි ඡේදය. එහෙම නේද? එතකොට පුතේ අපි ඡේදයේ ඇසුරෙන් අහන මේ ප්‍රශ්නවලට නිවැරදිව උත්තර ලියා ගන්න දන්නවනම් ඊටාම පහසුවෙන් ඡේදයට හිමි ලකුණ අපිට ලබා ගන්න පුළුවන්. බලමු අපි මේ ඡේදයේ ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න එකින් එක අරගෙන. පළවෙනි ප්‍රශ්න විදියට අහනවා පුතේ ආච්චි අම්මා අඹ ගස දෙසට එමින් කීවේ කුමක්ද? very good. මේකේ කියලා තියෙනවා ඡේදේ පුතේ ගිරවුන්ට ලේනුන්ට කුරුල්ලන්ටත් අඹ ටිකක් ඉතුරු කරන්න. මෙන්න මේක තමයි ආච්චි අම්මා කියපු ප්‍රකාශය. එහෙනම් පුතේ ප්‍රශ්නෙට අපි පිළිතුර ලියනකොට වැල් වටාරම් ලියන්නේ නැහැ. ලියන්නේ ආච්චි අම්මා කළ ප්‍රකාශයම පමණයි. හැබැයි අපිට ප්‍රශ්නේ උපදේශ විදිහට දීලා තියෙනවා ඡේදයේ ඇසුරින්ම විතරයි පිළිතුර සපයන්න ඕනේ. එහෙනම් අපිට හිතන විදිහට මේ ප්‍රකාශ ලියන්න පුළුවන්ද? බැහැ. ඡේදේ කියලා තියෙන විදියක් තියෙනවා. පුතේ ගිරවුන්ට ලේනුන්ට කුරුල්ලන්ටත් අඹ ටිකක් ඉතුරු කරන්න. අන්න ඒ කියමන ඒ විදිහටම පුතාලා උඩුකමා ඇතුලේ ලියවෙන්න ඕනේ. ඇයි අපි උඩුකමා ඇතුලේ ලියන්නේ? මේක කෙනෙක් කරපු ප්‍රකාශයක් නිසා. ඊට එහා එක වචනයක්වත් මේ පිළිතුරට අපි ඇතුළත් කරන්නේ නැහැ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතාලා. අක්කාට ගවුමක් මසමින් සිටියේ කවුද? අක්කාට ගවුමක් මසමින් සිටි කසුන්ගේ අම්මා. මෙන්න අපිට ඡේදෙන් හම්බුණා දෙවෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරය. එහෙනම් අක්කාට ගවුමක් මසමින් සිටියේ කසුන්ගේ අම්මා. තුන්වෙනි ප්‍රශ්නේ අඹ කැඩූ දවසට කසුන්ගේ අම්මාගේ සිරිත කුමක්ද? ඔව් අපි කියමු අඹ ගසේ අඹ කැඩූ දවසට අසල්වැසියන්ට නෑදෑයන්ට අඹ වෙන් කිරීම කසුන්ගේ අම්මාගේ සිරිතය. එහෙනම් මොකද්ද කසුන්ගේ අම්මගේ සිරිත? අන්න ඒක තමයි මේ ප්‍රශ්නට උත්තරේ විදියට අපි හොයලා අරගන්න ඕනේ. මොකද්ද කසුන්ගේ අම්මගේ සිරිත? අඹ ගසේ අඹ කැඩූ දවසට අසල්වැසියන්ට නෑදෑයන්ට අඹ වෙන් කිරීම තමයි කසුන්ගේ අම්මගේ සිරිත. එහෙනම් පුතාලා එතනත් හරිම උත්තරේ ගන්න ඕනේ. අඹ කැඩූ දවසට අසල්වැසියන්ට නෑදෑයන්ට අඹ වෙන් කිරීම. ඒක තමයි අපේ තුන්වෙනි ප්‍රශ්නයට එන්න ඕනේ පිළිතුර. ඊට පස්සේ පුතාලා බලන්න හතරවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙනවා ඡේදයේ සඳහන් අන්දමට කසුන්ගේ සිරිත කුමක්ද? මොකද්ද කසුන්ගේ සිරිත? ඡේද මෙන්න මේ විදිහට කියලා තියෙනවා අඹ කඩා අවසන් වූ පසු ඉදලගෙන අඹ ගස යට අතු ගෑම කසුන්ගේ සිරිතකි. එහෙනම් මොකද්ද කසුන්ගේ සිරිත? අපි ඒ සිරිත විතරයි එතනදී ලියන්න ඕනේ. අඹ කඩා අවසන් වූ පසු ඉදලගෙන අඹ ගස යට අතු ගෑම. පුතාලා මෙහෙම ලියනකොට ප්‍රශ්නෙට දීලා තියෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා නේද? එන්නේ ඉඩ ප්‍රමාණයෙන් පන්නලා අපි ලියන්නේ නැහැ පිළිතුර. ඔයාලට උත්තරයට ගැලපෙන විදිහට තමයි මේ තිත්තිර ලබා දීලා තියෙන්නේ. ඒකට තිත්තිරෙන් පිටපණින් නැතුව රූලේ නියමිත ප්‍රමාණයක් තියෙනවා. අපි පහ වසරෙන් රූලේ අකුර ලියන්න ඕනේ රූලෙන් භාගෙට. එතකොට අපි රූලෙන් භාගෙට අපේ අකුරු ලියන එක හදාගත්තා නම් මේ රූල ප්‍රමාණවත් වෙනවා. ඔයාලගේ පිළිතුර මෙතන ලියා ගන්න. අපි වැල් වටාරම් ලියන්න නැතුව හරිම උත්තරේ ලියා ගන්නවා නම්
අපිට දෙන රූල ප්‍රමාණවත් වෙනවා. එහෙනම් රූලෙන් පිට පැනලා පුතාලා උත්තර ලියන්න එපා. 5 වෙනි ප්‍රශ්නේ කැඩු මෙම වචනයෙහි ඇති පිල්ලම් වලට යෙදෙන නම් ලියන්න. කයන්නට යොදලා තියෙන පිල්ලම මොකක්ද? කෙටි ඇද පිල්ල තමයි කයන්නට යොදලා තියෙන පිල්ල. පිල්ලම හරි. ඩූ කියන තැන කැඩු කියන තැන ඩූ අකුර මොකක්ද එතන තියෙන පිල්ලම? දික්කුන් පාපිල්ල තමයි තියෙන්නේ. එතකොට මෙම වචනයෙහි තියෙන පිල්ලම් ලියනකොට අපි කොහොමද ලියන්න ඕනේ? දෙක මාරු කරලා ලියනවද? දැන් අපි දික්කොන් පාපිල්ල මුලට දාලා කෙටි ඇදේ පස්සට දාලා ලියනවද? නැහැ. මේ වචනේ පිල්ලම් පිහිටලා තියෙන විදියක් තියෙනවනේ. අන්න ඒ විදිහට තමයි අපි පිල්ලම් දෙක නම් කරන්න ඕනේ. එහෙනම් කෙටි ඇද පිල්ල හා දික්කොන් පාපිල්ල. හරි පුතේ. කසුන්ගේ අම්මා 6 වෙනි ප්‍රශ්නේ බලන්න. කසුන්ගේ අම්මා අඹ කූඩේ ළඟට එන්නේ කුමක් රැගෙනද? ඡේදේ කියනවා කසුන්ගේ අම්මා අඹ කූඩේ ළඟට එන්නේ කඩදාසි මලු කීපයක් රැගෙනය. එහෙනම් රැගෙන එන දේ විතරක් අපි උත්තරේ විදියට ලිව්වනම් හරි ලොකු වැල් වටාරම් ලියන්නේ නැහැ. එහෙම ලිව්වොත් අපිට ශිෂ්‍යත්ව විභාගයේදී නියමිත ලකුණ ලබා දෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේකට නිවැරදි උත්තරේ වෙන්න ඕනේ? කඩදාසි මලු කීපයක්. අමතන්න 0.77යි 447යි 0.331 දේශේ මහා නැන පහන School of Professional Studies